අපි මෙතන MACD ඉන්ඩිකේටර් එක සහ මෙතන moving averages තුනක් ඇඩ් කරගත්තා. අපි දැන් බලමු ස්ට්‍රැටජි එක මොකක්ද කියලා මේකේ. මම මේක ටික් ස්ට්‍රැටජි එක කතා කළා මේ MACD ඉන්ඩිකේටර් එක සම්බන්ධව. මේ MACD ඉන්ඩිකේටර් කියන්නේ අපිට ට්‍රෙන්ඩ් එක ඩිටෙක්ට් කරගන්න තියෙන හොඳම ඉන්ඩිකේටර් එකක්. අපි දැන් බලමු. ඔයාලට දැන් පේනවා මෙතන MACD ලයින් එක සහ සිග්නල් ලයින් එක මෙන්න මෙහෙම එකිනෙකට ක්‍රොස් වෙන අවස්ථාව. මෙන්න මේ මෙතන අවස්ථාව බලන්න. MACD ලයින් එක සහ සිග්නල් ලයින් එක එකිනෙකට ක්‍රොස් වෙලා. MACD ලයින් එකේ දිශාව තියෙන්නේ උඩ පැත්තට. MACD ලයින් එක යන්නේ උඩ පැත්තට. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ හිස්ටෝග්‍රෑම් බාර්ස් පහළට හැදිලා තියෙනවා උඩට යනවා කියලා. මෙතනින් ක්‍රොස් වෙච්ච ගමන් පහළට හැදිලා තියෙන හිස්ටෝග්‍රෑම් බාර්ස් උඩට යනවා. හරි. ඔයාලට පේනවා දැන් MACD ලයින් එක සහ සිග්නල් ලයින් එක එකිනෙකට ක්‍රොස් වෙලා පහළට හැදිලා තියෙන හිස්ටෝග්‍රෑම් බාර්ස් උඩට හැදෙනකොට මෙන්න මේ මාකට් එකත් යන්නේ අප් එකට කියලා. right. මාකට් එකත් යන්නේ අප් එකට කියලා ඔයාලට පේනවා. හරි. අපි මේ ස්ට්‍රැටජි එකේදී කන්ෆර්මේෂන් තුනක් ගන්නවා. පළවෙනි කන්ෆර්මේෂන් එක තමයි මෙන්න මේ MACD ලයින් එක සහ සිග්නල් ලයින් එක මෙහෙම ක්‍රොස් වෙන්න ඕනේ. ක්‍රොස් වෙලා මම දැන් ඔයාලට කියලා දෙන්නේ higher purchase එකට enter වෙන හැටි. ඒ කියන්නේ මෙතන higher purchase එකට enter වෙන හැටි තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඒකෙදි පළවෙනි කන්ෆර්මේෂන් එක තමයි MACD ලයින් එක සහ සිග්නල් ලයින් එක එකිනෙකට ක්‍රොස් වෙලා. MACD ලයින් එකේ දිශාව මේ වගේ උඩට තිබ්බොත් අපි දැන් enter වෙන්න යන්නේ higher purchase එකට. ඒක තමයි පළවෙනි කන්ෆර්මේෂන් එක. හරි. ඒ වගේම මේ පහළට හැදිලා තියෙන බාස් උඩට රිවර්ස් උඩට යනවා. උඩට රිවර්ස් වෙනවා. හරි. පහළට හැදිලා තියෙන බාස් ටික උඩට එනවා. ඊට පස්සේ දෙවෙනි කන්ෆර්මේෂන් එක ගන්නවා අපි මෙතන. මෙතන මේ 6 MA සහ 14 MA නැත්නම් 6 MA සහ 14 MA ලයින් දෙක මෙතන ක්‍රොස් වෙනවා. ක්‍රොස් වෙලා මෙන්න මේ නිල් පාට ලයින් එකනේ 6 MA. නිල් පාට ලයින් එක සමාන 6 MA. ඒ 6 MA ලයින් එකත් උඩට ගමන් කරනවා මේ. 6 MA ලයින් එකත් ඔයාලට පැහැදිලිව පේන උඩට ගමන් කරනවා. right. 6 MA ලයින් එකත් ඔයාලට පැහැදිලිව පේනවා උඩට ගමන් කරනවා. ඒක තමයි අපේ දෙවෙනි කන්ෆර්මේෂන් එක. ඒ කියන්නේ ඉස්සෙල්ලාම MACD ලයින් එක සහ සිග්නල් ලයින් එක මෙතන ක්‍රොස් වෙනවා. MACD ලයින් එක දිශාව උඩ අතට මෙහෙම ගමන් කරනකොට ඒ කියන්නේ මෙතන මේ ગેප් එකක් හදනවනේ පොඩි මෙන්න මේ වගේ තැන්වලදී අපි ට්‍රේඩ් වලට එන්ටර් වෙන්නේ නැහැ. මෙන්න මේ ગેප් එක. ඒ කියන්නේ ලයින් දෙක දෙපැත්තට යන්න ඕනේ. මේ ગેප් එක ටිකක් තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට ට්‍රේඩ් එක සක්සස්ම දාන්න පුළුවන්. මේ ગેප් එක ඒ කියන්නේ ලයින් දෙක කොහොම දෙපැත්තට යන්න ඕනේ. MACD ලයින් එක සහ සිග්නල් ලයින් එක කියන්නේ පොඩි ලොකු ગેප් එකක් තියෙන්න ඕනේ ටිකක්. එහෙම තියෙද්දි මෙතන ක්‍රොස් වෙනවනේ. එතකොට ඒක තමයි පළවෙනි කන්ෆර්මේෂන් එක. දෙවෙනි කන්ෆර්මේෂන් එක තමයි මෙතන මේ 6 MA සහ 14 MA ලයින් දෙක මෙතන ක්‍රොස් වෙනවා. ඒ ක්‍රොස් වෙන්නේ මේ ක්‍රොස් වුණාට පස්සේ ටිකක්. අපි බලන් ඉන්නවා දැන් මේක ක්‍රොස් වෙනවා. හරි දැන් අපි දන්නවා මේ ලයින් දෙකත් ක්‍රොස් වුණොත් අපිට ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන්. හරි මෙතන ක්‍රොස් වුණා. ඊට පස්සේ මෙතන ක්‍රොස් වෙලා 6 MA ලයින් එකත් යන්නේ උඩ පැත්තට. හරි. අපි තුන්වෙනි කන්ෆර්මේෂන් එක ගන්නවා. එන්න ඒ මේ 6 MA සහ 14 MA ලයින් දෙක මෙතන මේ ක්‍රොස් වෙන අවස්ථාවේ මම මේක පැහැදිලි කරන්නම් ඔයාලට. මෙතන මේ 6 MA සහ 14 MA ලයින් දෙක මෙතන ක්‍රොස් වෙන අවස්ථාවේදී මෙන්න මේ 26 MA ලයින් එක කොහෙද තියෙන්නේ? මේ රතු පාට ලයින් එකනේ 26 MA ලයින් එක. ඒක කොහෙද තියෙන්නේ? ඒක මේ ක්‍රොස් වෙන තැනට වඩා උඩින් තිබ්බොත් මාකට් එක යන්නේ අප් එකට. right. එතකොට අපි කන්ෆර්මේෂන් තුනක් ගන්නවා. ඒ තුනම අවසානයේදී අපි එන්ටර් වෙන්නේ buy trade එකට. ඒ කියන්නේ higher purchase එකකට. right. මම නැවතත් කියන්නම්. පළවෙනි කන්ෆර්මේෂන් එක තමයි මෙතන මේ MACD ලයින් එක සහ සිග්නල් ලයින් එක මෙතන ක්‍රොස් වෙනවා. ඒ ක්‍රොස් වෙන අවස්ථාවේදී මෙතන පහළට හැදිලා තියෙන බාස් උඩට හැදෙනවා. දෙවෙනි කන්ෆර්මේෂන් එක තමයි ඒක ක්‍රොස් වුණාට පස්සේ මෙතන 6 MA සහ 14 MA ලයින් දෙක මෙතන ක්‍රොස් වෙනවා. ඒක අපේ දෙවෙනි කන්ෆර්මේෂන් එක. එතකොට නිල් පාට ලයින් එක යන්නේ උඩ පැත්තට.
මෙතන නිල් පාට ලයින් එක උඩ පැත්තට අපි දන්නවා පැහැදිලිව මාකට් එක යන්නේ අප් එකට. තුන්වෙනි කන්ෆර්මේෂන් එක තමයි මෙතන මේ ක්‍රොස් වෙන තැනදී. ක්‍රොස් වෙන තැනට වඩා මේ 26 මේ ලයින් එක කොහෙද තියෙන්නේ? 26 මේ ලයින් එක තියෙන්නේ ක්‍රොස් වෙන තැනට වඩා උඩින්. උඩින් තිබ්බොත් අපි දන්නවා මාකට් එක යන්නේ right. මාකට් එක යන්නේ අප් එකට කියලා. අපි enter වෙනවා higher purchase එකකට. එතකොට higher purchase එකට enter වෙනකොට මෙතන higher purchase එකකට enter වෙනකොට මෙතන barrier offset එක තියෙන්නේ ඍණ 1.64. barrier offset එක තියෙන්න ඕන ඍණ 1.64. අපි enter වෙන්නේ higher purchase එකට. right. මේක තමයි higher purchase එකට enter වෙන හැටි. මම මෙහෙමම කියන්නම් lower purchase එකට අපි කොහොමද enter වෙන්නේ කියලා. right. අපි හොඳ අවස්ථාවක් බලමු. right. ඔයා බලන්න මෙන්න මෙතන අවස්ථාව. මෙන්න මෙතනදී MACD line එක සහ signal line එක එකිනෙකට cross වෙනවා. MACD line එකේ දිශාව යනවා පල්ලෙහාට. උඩට හැදිලා තියෙන බාස් පහළට රිවර්ස් වෙන්න පටන් ගන්නවා. අපි පළවෙනි කන්ෆර්මේෂන් එක ගන්නවා. හරි දැන් යන්නේ මාකට් එක ඩවුන් එකට. ඊට පස්සේ මෙන්න මෙතනදී 6MA සහ 14MA ලයින් දෙක එකිනෙකට ක්‍රොස් වෙනවා. 6MA සහ 14MA ලයින් දෙක ක්‍රොස් වෙනවා. 6MA ලයින් එක යන්නේ පහළට. අන්න ඒ ක්‍රොස් වෙන තැනට වඩා මෙන්න මේ 26MA ලයින් එක කොහෙද තියෙන්නේ 26MA ලයින් එක තියෙන්නේ ක්‍රොස් වෙන තැනට වඩා පහළින්. එහෙනම් අපි තුන්වෙනි කන්ෆර්මේෂන් එකක් ගන්නවා. මාකට් එක යන්නේ ඩවුන් එකට. එහෙනම් අපි දාන්නේ lower purchase එකක්. මම නැවතත් කියන්නම්. පළවෙනි කන්ෆර්මේෂන් එක ගන්නවා අපි MACD line එක සහ signal line එක එකිනෙක ක්‍රොස් වෙලා. MACD line එක පහළට ගමන් කරනවා. ඒ වගේම උඩට හැදිලා තියෙන බාස් පහළට රිවර්ස් වෙනවා. මෙතන පොඩි ગેප් එකකුත් තියෙනවා. හරි. දෙවෙනි කන්ෆර්මේෂන් එක තමයි මෙතන 6MA සහ 14MA ලයින් දෙක එකිනෙකට ක්‍රොස් වෙනවා. තුන්වෙනි කන්ෆර්මේෂන් ඒ ක්‍රොස් වෙන තැනදී 6MA මේ නිල් පාට ලයින් එක යන්නේ පහළට. තුන්වෙනි කන්ෆර්මේෂන් එක තමයි මෙන්න මේ ක්‍රොස් වෙන තැනට වඩා මේ 26MA ලයින් එක පහළින් තියෙන්නේ. ඔන්න ඔය තැනදී අපි එන්ටර් වෙන්නේ lower purchase එකට. හරි. ඒ කියන්නේ මෙතන ධන 1.64 දාලා මෙතන lower purchase එකට තමයි අපි enter වෙන්නේ. right. මේක තමයි strategy එක. ඔයා හරිම තැනදී trade එක place කරගත්තොත් මේකේ win gain එකක් ඔයාලට ගන්න පුළුවන්. හරි. අපි ඊළඟ වීඩියෝ එකේදී අපි trade එකකට enter වෙලා බලමු.